Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ පාර මම යන overseas trip එක කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉතින් මම දවස් 15ක් බංග්ලාදේශ වල ගත කරපු විදිහ බලන්න දිගටම බලාගෙන ඉන්න. අපි මේ පාර fly කරේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකෙන්. ඉතින් ඔයාලට ඔය පල්ලෙහා පේන්න තියෙන්නේ බංග්ලාදේශ. ශ්‍රී ලංකාවේ ඉඳන් බංග්ලාදේශ වලට පැය 3ක වගේ කාලයක් තමයි තියෙන්නේ. Bangladesh. ඉතින් මේ පාර මට little travel buddy කෙනෙකුත් ඉන්නවා. ඉතින් මෙයාත් එක්ක තමයි ඉතුරු දවස් 15ම ගත වෙන්නේ. ඉතින් මෙයා විතරක් නෙවෙයි මගේ යාළුවෝ දෙන්නත් මාත් එක්ක ආවා. අපි දැන් එයාපෝට් එකෙන් එළියට ආවා. අපි පික් කරන්න කාර් එකක් ගත්තා. ඉතින් දැන් අපි ෆ්ලැට් එකට අපි අපාර්ට්මන්ට් එකට යන ගමන් ඉන්නේ. එළියට ආවම හරිම වෙනස් ෆීලින් එකක් දැනුනේ. එයා එකේ ලොකු වෙනසක් තියෙනවා වගේ දැනුණා. බලමු ඉතින් කොහොමද කියලා. මේ බංග්ලාදේශ් ගමන ඇත්තටම හරිම අහම්බයක්. මගේ හිතකවත් තිබ්බ නැති මම travel කරන්න එහෙම ලොකු කැමැත්තක් තිබ්බ නැති රටක්. හරියටම දවස් 3-4කින් plan වෙච්ච ගමනක් මේක. ඉතින් එහෙම තමයි නේද? අපි හිතන දේවල් වෙන්නේ නැහනේ. ඉතින් බංග්ලාදේශයට ඇවිල්ලා අපි ඉන්න තැනට යන ගමන් තමයි මේ ඉන්නේ. වටපිටාව මම first time දැක්කේ හරිම අලුත් දේවල් ඉතින්. ඔන්න දැන් අපි ඉන්න තැනට ආවා. ඉතින් මේ තැන තමයි අපි දවස් 15ක් ඉස්සරහට ඉන්නේ. ට්‍රැෆික් නම් ඉතින් බංග්ලාදේශ් තමයි. අපි ලංකාවේදී පැය භාගයක් වගේ යන ගමන මෙහි පැය කමාරක්වත් යනවා. Hey guys. අපි අද බංග්ලාදේශ අද තමයි චුට්ටක් හරි එළියට ආවේ. යාරතම යුනිමාර්ට් කියලා shopping mall එකකට හරිම ලොකු මෙච්චර වෙලා දැක්කේ ඔක්කොම traffic buildings විතරයි. මේ වගේ තැනකට ආවම පොඩක් හොඳයි කියලා හිතුණා. So yeah, let's see. ඉතින් මේ දෙන්න මගෙත් එක නර්සරි එකේ කාලේ ඉඳන් තාමත් එකට ඉන්න යාළුවෝ දෙන්නෙක්. ඉතින් අපි මෝල් එකේදී රැට කෑවා, චුට්ටක් ඇවිත්තා. ඊට පස්සේ දැන් ඉතින් යන්න තමයි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ. අපි 4 දෙනයි. මේ දෙන්නගේ නම මැනික් and හිරණි and යනුලි තමයි චූටි බබා. අපි දැන් ඉන්නේ day 3. ඉතින් මේ දවසේදී අපි එහෙම විශේෂ දෙයක් කරේ නෑ. අපි 3 දෙනා ගෙදරට වෙලා ඉන්නවා. එදා මම කවි කුෂිකාපිකම් බැලුවා for the first time in my life. Good morning. මෙහෙදී මේ වගේ එළවලු කරත්ත ඒ වගේම මස් ජාතිය හැම දෙයක්ම ගෙවල් ගාවටම මෙන්න මේ වගේ කරත්ත වලින් එනවා. ඉතින් අපි එදා ගියා එළවලු ගන්න. ඇහෙනවා නේද පාරේ වාහන හෝන් වල සද්දේ. ඉතින් මේ රටේ වාහන සම්බන්ධයෙන් නම් හරිම කිසිම නීතියක් නැහැ. කොයි වෙලාවෙ ට්‍රැෆික් ඒ නීතියක් නැති කමින් ඒ කියන්නේ පැය භාග ගමනට පැය කමාරක්වත් යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දැන් ඉන්නේ බංග්ලාදේශ වල තියෙන ජමුනා ෆියුචර් පාක් එකේ. Oh my god.
ජමුනා ෆියුචර් පාක් කියන්නේ සවුත් ඒෂියාවල තියෙන ලොකුම shopping mall එක. මේක තමයි බංග්ලාදේශ ඇවිල්ලා පළවෙනියට try කරන බංග්ලාදේශ food. මේක බංග්ලාදේශ නෙවෙයි අතරම මේ mall එකකින් ගත්තේ. මේක පප්ඩි චායි. තමයි මේක බලමු කාලා කොහොමද රහ කියලා. So let's take a bite first. Yeah, it was really good. අපි මේ කෑම හරි පරිස්සමින් තමයි කෑවේ. බයයි කෑම කන්න. අපි ගොඩක් වෙලාවට අපි ස්ට්‍රීට් ෆුඩ්ස් නම් try කරේම නැහැ. ඉතින් මේ වගේ malls වලින් තමයි කනවා නම් කෑවේ. මේක ඉතින් හරිම ලොකු mall එකක්. හැම જાතියෙම දේවල් තියෙනවා. එක එක floors එක එක දේවල් වලට තමයි තියෙන්නේ. මේ floor එකේ ගත්තොත් gold තියෙනවා. ඒ වගේ. Chicken. 40 by 2 వచ్చే టాప్ Hi. අද අපි බංග්ලාදේශයේ ඉන්න 8 වෙනි දවස. අද දෙසැම්බර් 9 වෙනිදා. අදත් අපිට මෙහෙ ආවට පස්සේ තුන්දෙනාටම අසනීප වුණා. ඉතින් ඊයේ වෙද්දි මොකද එද්දි මට විතර අසනීප වෙලා තිබ්බේ. ඊයේ වෙද්දි තුන්දෙනාටම හොඳටම අසනීපයි. ඉතින් ඒවත් එක්ක අපිට මුකුවක් කරගන්න බැරි වුණා. ඉතින් ඊයේ මුළු දවසම ගෙදරට වෙලා හිටියේ හරිම අමාරුයි. ඒක ඉතින් අපි හිතුවා අපි අමාරුයි කියලා හිතුවොත් ඉතින් අමාරු දැන් අපි දැන් ආපෙගේ මොනාම හරි කරන්න යමු කියලා. ඉතින් අද අපි ඇඳගත්තා. ඉඳගෙන අපි අර සුටක් එළියට යන්න තමයි හිතුවේ. ගිහිල්ලා බලන්න අපි කොහෙන්ද යන්නේ කියලා. Dance. Hey guys, so දැන් අපි යන්න හදන්නේ බංග්ලාදේශ වල මෙට්‍රෝ එකේ. එතන හරිම මූවි ශ්‍රීලා. So බලමු කොහොම වෙයිද කියලා. මේක මගේ first metro experience එක. මම ඊට කලින් metro එකකට ගිහින් නැහැ. ඉතින් බලමු කොහොමද කියලා. මෙට්‍රෝ එකේ එන්න තව චුට්ටක් වෙලා තියෙන නිසා මෙට්‍රෝ ස්ටේෂන් එකේ චුට්ටක් ඉතින් කැරකි හිටියා.
নিরাপদ দূরত্ব বজায় রাখুন। Following doors will open on the left. This train is bound for UTG. ඉතින් මේ විදිහට තමයි මගේ ජීවිතේ ෆස්ට් මෙට්‍රෝ එක්ස්පීරියන්ස් එක උනේ. අපි මෙට්‍රෝ එකේ මේවා 4ක් විතර ස්ටේෂන් 4ක් විතර ඉස්සරහට ගිහිල්ලා ආයෙමත් එතනින් බහැලා ආයෙමත් ටිකට් එකක් අරගෙන ආයෙමත් අපි හිටපු තැනට ඇවිල්ලා වාහනේ අරගෙන ආයෙමත් අපි අපේ ගෙවල් ළඟ තියෙන shopping mall එකකට ගියා. අපි බංග්ලාදේශ වල රික්ෂා එකක යනවා for the first time. බංග්ලාදේශ වල ගොඩක් මිනිස්සු ගමන් බිමන් යන්නේ මේ රික්ෂා වලින්. ඉතින් ලංකාවේ ටුක් වගේ මෙහි එළියට බැස්ස ගමන් රික්ෂා තියෙනවා Tamanට ගමනක් බිමනක් යන්න. ඉතින් මෙයාලා ලස්සන රික්ෂා එක හදාගෙන ගමන් බිමන් යනවා. Hi, welcome back to Shamamans. So අද අපි බංග්ලාදේශ වල ඉන්න 10 වෙනි දවසේ. ඉතින් අපි සීයාගේ උපදිනේට පන්සල් යනවා. ඉතින් අපි පන්සල් ගිහලා ඔයාලටත් පෙන්නන්නම්. ඔයාලට පේනවද මෙහි ගස්වල පාට? ඉතින් ගස් ඒ පාට වෙන්නම මෙහි දූවිල්ල පිරීලා තියෙන රටක් බංග්ලාදේශ් කියලා. මේ රටේ ගොඩක් දේවල් තියෙනවා වගේ නම්. උත්තරා යුනිවර්සිටි, උත්තරා රෝඩ්, උත්තරා ඩකා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා වගේ නම්. අතරම ඒ වගේම මගේ පළවෙනි නම ශරණි. ඒකිනුත් තියෙනවා ගොඩක් දේවල්. ශරණි, සරණි, ප්‍රගති ශරණි කියලා. Hayeng. Hello යාළුවනේ. අද අපි යනවා බංග්ලාදේශ වල පන්සලකට. ඉතින් අපි සීයාගේ මේ බර්ත්ඩේ උපදිනේට මේ පහනදියක්. ඕකේ අපි යන පන්සලට ගිහිල්ලාම හම්බෙන්නේ දෙයන්නේ. කියලා පන්සලේදී අපි යනත් හම්බෙමු. ඉතින් අපි කහකොට්ට දෙන්න. මේ බලන්න නේද? ඔව්. ඕකේ බයි. බයි. ඔන්න දැන් අපි පන්සලට ආවා. ඉතින් යනලි බබා කිව්වා වගේ අපි පන්සල් ආවේ අපේ අංකල්ගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් ඒක හින්දා ඒකට බ්ලෙසින්ස් ගන්න තමයි අපි පන්සල් ආවේ. ඉතින් ඔය විදිහට තමයි අපි පන්සල් ගියපු දවස ගෙවුනේ. ඉතින් මේ ඔයාලට පේන තියෙන්නේ බංග්ලාදේශ වල හරිම අයිකනික් ඒ පාරවල් පේන්ටින්ග්ස්. දැන් අපි ඉන්නේ අපි ලංකාවට යන දවස් 2-3කට කලින්. ඉතින් අපිට ඇත්තට බංග්ලාදේශ වල එහෙම ලොකුවට කරන්න කිසිම දෙයක් නැහැ. shopping malls, traffic මට බංග්ලාදේශ කියවම ඇත්තටම ඒව තමයි මතක් වෙන්නේ. ඉතින් මේ බංග්ලාදේශ වල යන්න කලින් අපි දැක්ක ඇත්තටම කිව්වොත් ලස්සන එක දෙයක් මම ඔයාලවත් එක්කන් යන්න. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ බංග්ලාදේශ වල පැලස් එකක් බලන්න. මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ ඒ ලස්සන පැලස් එක. ඉතින් ඒකට කියන්නේ
පින්ක් පැලස් කියලා. මේක ඇත්තටම 3ක් තියෙනවා. තාම හරියටම මොකද්ද මේක එහෙම කියලා දන්නේ නැහැ. බංග්ලාදේශයට ආවට පස්සේ ඇත්තටම කොළ පාට විදිහට දැක්කේ ෆස්ට් ටයිම්. මොකෝ අර මම කලින් පෙන්නුවත් වගේ මෙහි ඔක්කොම ගස් ඔක්කොම දුඹුරු පාටයි දූවිල්ල එහෙම වැදිලා. හැබැයි මේ හරියට හොඳට මේන්ටේන් වෙනවා. ඉතින් මේක බංග්ලාදේශ ආවොත් බලන්න හොඳ තැනක් ඉතින්. Hi, today is our final day in Bangladesh. Adin දැන් අපි airport යන්න ready වෙලා ඉන්නේ. And this is Manik. දවස් 14කින් සති දෙකකින් වගේ තමයි අපි යන්නේ. ඉතින් අපිට කීයද flight එක තියෙන්නේ? flight එකකින් කීයද? එකට. දැන් ඉඳන් මෙනවා අතට නැගිට්ටුවේ. විලාසින අඩියක් කරගත්තත් අපිට ලේසි. ඔව් බෑග් ගොඩක් තියෙනවා අපිට අරන් යන්න. So airport එකේදී හම්බෙමු. Hi guys. Yenali baba, I'm in. Ye final day ka Bangladesh. Bye to Bangladesh. Hello, Yaluni. We are in the flight. This is our Yenali Baba. Say hi to my vlog. Hi. Api langkawට ආවා. Say hi. ඉතින් ඔය විදිහට තමයි අපේ සති දෙකක බංග්ලාදේශ් ටුවර් එක ඉවර වුණේ. එයාපෝට් එකට ආවම තමයි තේරුනේ අපිට සති දෙකකට වුණත් අපේ රට කොච්චර මිස් වුණාද කියලා. ඉතින්
thank you මගේ වීඩියෝ එක ඉවරනකම් බලාගෙන හිටියට subscribe කරලා නැත්නම් subscribe කරන්න. Thanks for watching. Please subscribe.